වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමියසු උච්චාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි අපි ඔන්නම තෙරුවන් වන්දනා කරමු මාත් සමගම. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිස්සිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විනෝහිති. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උච්චපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සත්‍යේ සත්තා මරිසන්ති මරණං තන්හි ජීවිතං. තථාගත අමාමෙනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අමා මහ නිවන පිණිස දේශනා කරන ලද පරමාර්ථ ධර්මයේ පිළිබඳව යම් කෙටි දේශනාවක් කරන්නට අද මේ අවස්ථාව සලසාගෙන තිබෙන්නේ. මේට වසර 3කට පෙර 2023 ජනවාරි මාසයේ 4 වෙනි දින
පරලොව සැපත් තුෂාන්ත අමරතුංග මහතාණන් සිහිපත් කරලා එතුමාට කෘතවේදීත්වය පළ කිරීම සඳහායි. කොළඹ රාජකීය විදුහලේ සහකාර විදුහල් ප්‍රතිවරයෙකුව සේවය කර සිටියේදී හදිසි රෝගී තත්ත්වයකට මුහුණ දී මාස 6ක පමණ කෙටි කාලයකින් අප අතරින් සදහටම සමුගන්නා ලද ඒ වගේම කොළඹ ශ්‍රී සාමභූමි දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකු ලෙස වසර 10ක් පමණ කාලයක් සේවය කරන ලද තුෂාන්ත අමරතුංග මහත්මයා මිය පරලොව ගිහිල්ලා වසර 2ක් තුනක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමා කළ සේවයට කෘතවේදීත්වය පළ කරමින් එතුමාගේ ගුණ සිහිපත් කිරීමක් හැටියට තමයි අද දවසේ එතුමාගේ දයාබර බිරිඳ උපමාලිකා අමරතුංග දැනට දෙහිවල පදිංචිව සිටින ආනන්ද අමරතුංග 87 වන විසියේ පසුවන ආදරණීය පියාණන් ඒ වගේම චන්දිමා ප්‍රියන්ත කාංචනා ආදී සහෝදර සහෝදරියන් මීට අමතරව උපමාලිකා වෛද්‍යතුමියගේ ආදරණීය දූ පුතුන්ට කරන කියන සියලු දේවල් යහපත් ආකාරයෙන් සාර්ථක වෙන්න කියන අදිෂ්ඨානීය ප්‍රාර්ථනාව පෙරදැරිව තමයි අද මේ ධර්ම දේශනාව පවත්වන්නට මූලික හේතුව කරගෙන තිබෙන්නේ. ඔබට වෙනදාට වඩා වෙනස් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට අද අවස්ථාව සැලසීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ උපමාලිකා වෛද්‍යතුමිය අපිත් සමග ටික කාලයකට පෙර තමයි අපේ මේ ධම්සභා මණ්ඩපත් එක්ක මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සමග සම්බන්ධ වෙන්නට ලැබුණේ. ඉතින් මේ කෙටි කාලය තුලදී එතුමියට තේරිලා තියෙනවා අපි මේ ලෞකිකව සම්මතය තුල කරගෙන යන සම්මතයේ බුදුදහම පිළිබඳ බුද්ධ ආගම පිළිබඳව හදාරනවට වැඩි යමක් ආධ්‍යාත්මය තුලින් විමසලා බලන්න තියෙනවා කියන අවබෝධයේ තේරුම් අරගෙන තියෙනවා. ඒක නිසා එතුමියට අද දවසේ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් මිය පරලොව ගිහිල්ලා වසර 3ක් සම්පූර්ණ වෙන අද දවසේ එවන් ආධ්‍යාත්මය කොහොමද මේ සුවය විදිමින් ජීවිතයට මුහුණ දෙන්නේ කියන කරුණු කාරණා ටික නෑදෑයන්ට හිතවතුන්ට මේ පණිවිඩය දෙන්න හිතලා තියෙනවා. ඒක නිසා ඔබට යම් පණිවිඩයක් අද දවසේ මේ ධර්ම දේශනාවේදී ඔබ ගත කරන ජීවිතයේ බුද්ධ ආගමක් හැටියට ඔබ මෙච්චර කාලයක් ඔබෙන් දිය යුතු දේ උනාට ඔබගේ ආධ්‍යාත්මය තුළ නිවීමක් සැනසීමක් කවදාකවත් ලැබිලා තිබුණේ නැත්නම් අද දවසේ මේ කරන දේශනාවත් එක්ක ටිකක් විමර්ශනය කරලා බලන්න අපිට දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ ජීවත් වෙන කාලේ නේද කියන අවබෝධයට හරි ඔබට එන්නට හැකි අවස්ථාවක් තියෙනවා. ඒක නිසා මම ඔබට බුදුදහමට එන්න, නිවැරදි බුදුදහමට එන්න, බුදු පියාණන් වහන්සේ දුන්න පණිවිඩයට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය නිවැරදි දහම මතු කරගන්න අවශ්‍ය කරුණු ටික පැහැදිලි කරලා දෙන්න. ඔබ බෞද්ධයෝ හැටියට උපන් දවසේ ඉඳලා මේ දක්වාම ආපු ජීවිත ගමන තුලදී ඔබත් ඔබේ දෙමව්පියන් ආభాසයෙන් බුදුදහම ආගමක් හැටියට පිළි අරගෙන පුංචි කාලේ ඉඳලා විහෙර විහාරස්ථානවලට යනවා, බුදුදහම ඉගෙන ගන්නවා, යහපත් වැඩ කළොත් යහපතක් වෙනවා, වැරදි වැඩ කළොත් වැරදි විදිහට දඬුවම් ලැබෙනවා කියන එක ඔබ දැනගෙන තියෙනවා. ඊළඟට ඔබ අහලා තියෙනවා මේ ජීවිතේ යමක් කරගත්තොත් හොඳ ප්‍රතිඵල ලැබුණොත් ඊළඟට ඊට වැඩිය හොඳ තැනක ගිහිල්ලා උප්පත්තිය ලැබලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් නිවන සාක්ෂාත් කරගන්න ටික ටික පෙරම් පුර යන්න ඕනේ කියන එක තමයි ඔබ දැනුවත් වෙලා තියෙන්නේ.
නමුත් අපේ බුදු පියාණන් වහන්සේ දුන්න ඒ බුද්ධ පණිවිඩය නිවන කල් දාන්න කියලා කවදාකවත් කියලා නැහැ. උන්වහන්සේ උපදෙස් දුන්නේ අප්‍රමාදීව මාගේ ධර්මය අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනය කරලා නිවැරදි දහම් මඟ හරියටම විශ්වාසයෙන් පිළිගත් දවසට ඒ නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඒ ප්‍රතිපදාව අනුගමනය කරගෙන ගියොත් ඔබට නිවන ප්‍රත්‍යක්ෂව සාක්ෂාත් කරන්න හැකි බව තමයි බුදු පියාණන් වහන්සේ දීලා තියෙන පණිවිඩය. අපිට ওই පණිවිඩය මගේ ඇරිලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපි කරේ මොකද්ද? පුංචි කාලේ ඉඳලා අහලා පුරුදු පතපොතින් ඉගෙන ගත්ත ඒ දහම තමයි අපි බුදු දහම හැටියට පිළිඅරගෙන තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? පුංචි කාලේ ඉඳලා අපි පන්සිල් ගත්තා, පොයට සිල් ගත්තා, දන් දුන්නා, සිල් රැක්කා, භාවනා කරා, පුළුවන් හැටියට යහපත් වැඩ වල නිරත වුණා. නමුත් දුකින් නිදහස් වීමක් නම් වෙලා නැහැ. ඒ වෙලේ තම තමන් තුලින් ඒක විමසලා බලන්න. ඒකට හේතුව තමයි බුදු පියාණන් වහන්සේ දුන්න පණිවිඩය හරියට නිවැරදිව ලැබිලා නැහැ. පණිවිඩේ අහගන්නකොට ඒ පණිවිඩේ කියපු අයත් කිව්වේ අර සම්මතයේ මතු පිට තියෙන දේ අහගත්ත අපි හැමෝම කරගෙන ඉන්නේ අර අහගත්ත දේ ඒ හැටියටම පිළි අරගෙන මේ තාක්කාලයක් බෞද්ධයෝ හැටියට කොටුවකට රාමුවකට හිර වෙලා ඒ තුලම රැඳිලා ඉනවා. තව ඉදිරියටත් ඕක තමයි කරන්න තියෙන්නේ. අපේ බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යයට අනාවරණය කරලා දුන්නේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක්. බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොටත් ඔය කියන ධර්ම සියල්ලම ලෝකේ තිබුණා. දාන සීල භාවනා පින්පව් ඊළඟට මේ ආත්ම කතන්දර ඊළඟට කර්මඵල කර්ම විශ්වාස ඒ ඔක්කොම ලෝකෙ තිබුණා. ඒ තියෙන කාලෙක තමයි සිද්ධාර්ථ කුමාරයා ලෝකයට උප්පත්තිය ලැබුවේ. ඔබ අහලා තියෙනව නේද සිද්ධාර්ථ කුමාරයා පුංචිම කාලේ ආනාපාන භාවනාව වැඩුවා කියලා පුංචිම කාලේ. ඒ කියන්නේ එතකොට බුදු වෙන අදිටියේ නෑ පුංචිම දරුවා කාලේ. එතකොට මේ භාවනාවෙම ලෝකෙ තිබුණා. තමන් දැකලා තියෙනවා ඒවා කරනවා. ඒක නිසා ඒ ආభాසයට තමයි මේ ආනාපාන භාවනාව කරලා තියෙන්නේ. අර වප්මගුල් දවසේ දඹරුක් සෙවණක ඉඳලා ආනාපාන භාවනාව වැඩුවා කියලා පුංචි දරුවෝ පවා ඉගෙනගෙන තියෙනවා. ඒක පොඩි 2 3 පන්තිවල බුදුදහම පොතේ ලියලා තියෙනවා. ඉතින් අපි හිතාගෙන හිටියේ සිද්ධාර්ථ කුමාරයාත් උප්පත්තිය ලැබනකොට අර තිබ්බ දේවල්ම තමයි පිළි අරගෙන හිටියේ. ඒක ඇත්තක්. නමුත් කුමක් හෝ හේතුවකින් සිද්ධාර්ථ කුමාරයාට තරුණ වියේදීම වයස 29 වෙනකොට ගිහිගේ නික්මිලා යන්න වැඩ සිද්ධ වුණා. එහෙම ගිහිල්ලත් එතුමා කලේ මොකද්ද? ආලාර කාලාම උද්දකරාම පුත්තලඟ භාවනා කරලා ධ්‍යාන වඩලා පංචාභිඥා අෂ්ට සමාපatti උපදවා ගත්තා. නමුත් දුකෙන් නිදහස් වුණාද? දුකෙන් නිදහස් වීමක් නැහැ. ඒ නිසා තමයි එතුමා අර කරන ලද සියලුම භාවනා ධ්‍යාන ඒවා ඉගෙනු ගුරුවරු ඒ සියල්ලම අතහැරලා දාලා ගිහිල්ලා ගයාවේ බෝධි මූලයේදී ආර්ය පරිශ්‍රණය කරලා සම්මා සම්බුද්ධත්වයේ ප්‍රත්‍යක්ෂ කරගත්තේ. ඉන් පස්සේ උන්වහන්සේ අනාවරණය කළ ධර්මය පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසූ විරු දහමක්. ඒක හොද්දට තේරුම් ගන්න. එහෙනම් දැන් දාන සීල භාවනා කියන්නේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයක්ද? පින්පව් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළාද? කර්මඵල කර්ම විශ්වාස බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මද? ආත්ම කතන්දරය
බුදු පියාණන් දේශනා කළ දහමද නෑ. ඒවා පෙර තිබුණු දහම. ඒ සියල්ල තිබියදී උන්වහන්සේ මනස අභිභවා ගිහිල්ලා මේ භෞතිකත්වයේ ලෝකය අභිභවා ගිහිල්ලා ලෝකෝත්තර වෙලා සම්මා සම්බුද්ධත්වයේ ප්‍රත්‍යක්ෂවම සාක්ෂාත් කරගෙන උන්වහන්සේ අනාවරණය කළ ධර්මය පුබ්බේ අනනුසුතේසු ධම්මේසු නම් අපි ඔන්න ඔය පිළිබඳව විමර්ශනය කළ යුතු වෙනවා. ඒක නිසා අද ඔබට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නැසූ විරු ධර්මයේ මොකද්ද කියන එක තේරුම් ගන්න අවස්ථාව සැලසීලා තියෙනවා. අද මම ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න මාතෘකා පාඩයක් සඳහන් කළා. සබ්බේ සත්තා මරිසන්ති මරණං තඤ්ඤ ජීවිතං සියලුම සත්‍යෝ මරණයට පත්වන්නාහ. මරණයෙන් ජීවිතය කෙලවර වන්නේය. කිසිම කිසිවෙකුට නොමරී සිටින්නට නොහැකිය. අපේ බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියේ කාලේ සවැත් නුවර ජේතවනාරාමේ විවේකීව ඉන්න අවස්ථාවට කොසල් රජතුමා මධ්‍යග්න කාලයේදී බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නට එනවා. බුදු පියාණන් වහන්සේ කොසල් රජතුමාගෙන් අහනවා, රජතුමනි මේ මධ්‍යග්න දවල් කාලේ ඔබතුමා කොහේ ඉඳලාද? කොසල් රජතුමා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මගේ මිත්තනිය මරණයටපත් වුණා. මම එතුමියට හරිම ප්‍රියමනාපයි. මට එතුමියගේ මරණය දරා ගන්න බෑ. ඒකයි මම ඔබ වහන්සේ හොයාගෙන පැමිණියේ. මං එතුමියගේ ජීවිතේ මරණයෙන් මුදවා ගන්න ක්‍රමයක් තියෙනවා නම් රජ කෙනෙක් හැටියට මට වටිනාම සම්පත වන අස්තිරත්නයවත් දීලා මම මගේ මිත්තනිය මරණයෙන් බේරා ගන්නවා. අස්රත්නේ දීලා හරි මරණයෙන් බේරා ගන්න පුළුවන්කමක් තිබුණා නම් මම අස්රත්නේ උනත් දීලා මිත්තනිය මරණයෙන් බේරා ගන්නවා. ඒ වගේම ගම්මරයක් හෝ දීලා මගේ මිත්තනිය මරණයෙන් බේරා ගන්න පුළුවන් වුණා නම් මම ගම්මරයක් දීලා හරි මිත්තනිය මරණයෙන් බේරා ගන්නවා. ජනපදයක් දීලා හරි මිත්තනිය මරණයෙන් බේර ගන්න පුළුවන් ක්‍රමයක් තිබුණා නම් ජනපදයක් හරි දීලා මම මිත්තනිය මරණයෙන් බේර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ මට මේක හරිම ශෝක ජනක අවස්ථාවක්. මට දරාගෙන ඉන්න බෑ. ඒකයි මේ මධ්‍යග්න දවල් කාලේ ඔබ වහන්සේ හොයාගෙන ආවේ කියන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා සබ්බේ සත්තා මරිසන්ති මරණං තඤ්ඤ ජීවිතං. රජතුමනි සියලු සත්ත්වයෝ මරණයටපත් වෙනවා. සියල්ලන්ගේම ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා. මරණයෙන් බේරී සිටින්නට හැකි කිසිවෙක් මේ ලෝකේ නැහැ රජතුමනි කියලා බුදු පියාණන් වහන්සේ රාජ්‍යරුවට මේ මරණය ගැන සිහිපත් කරලා දෙනවා. එතකොට රජතුමා කියනවා ආශ්චර්යයි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ප්‍රකාශය සත්‍යක්මයි, මහා සුභාසිතයක්මයි, සත්‍යක්මයි. සියලුම සත්‍යෝ මරණයටපත් වෙනවා. මරණයෙන් සියලු දෙනාගේම ජීවිත කෙලවර වෙනවා. නොමරී සිටින්න කිසිවෙක් මේ ලෝකේ නෑ. ආශ්චර්යයි භාග්‍යවතුන් වහන්සේ, ඒක සත්‍යක්මයි කියලා ඔන්න රජතුමා බුදු පියාණන් වහන්සේ අර කළ ප්‍රකාශය අනුමත කරනවා. අපි මේකේ මතු පිට තමයි මෙච්චර කාලයක් තේරුම් අරගෙන තිබිලා තියෙන්නේ. සබ්බේ සත්තා මරිසන්ති මරණං තඤ්ඤ ජීවිතං. ඔබත් දැනගෙන ඉන්නේ සියලු සත්‍යෝම මරණයටපත් වෙනවා. පෙරුණාට පස්සේ මේ භෞතික වශයෙන් ගත කරන ජීවිතේ අවසන් වෙනවා. ඕකනේ ඔබත් දැනගෙන තියෙන්නේ නේද? නමුත් දැන් අපි පෙර නොයසූ විරු ධර්මයට මේක කලපන්න ඕනේ. එතකොට මේ මරණය ආකාරයන් හතරකට සිද්ධ වෙනවා. ඔබ අහලා තියෙනවා. අත පොතේ සඳහන් වෙනවා කම්මක්ඛය මරණය,
උභයක්කේ මරණය, ඊළඟට කම්මක්කේ මරණය, උභයක්කේ මරණය, උපච්ඡේදක මරණය, තවත් එකක් තියෙනවා කම්මක්කේ මරණය, උභයක්කේ මරණය, ආයුක්කේ මරණය. 4 ආකාරයකට. දැන් අපි මේ ජීවත් වෙලා ඉන්න පිරිස ඔන්න ඔය 4න් එකකින් තමයි මරණයටපත් වෙන්නේ. පැහැදිලිද? කම්මක්කේ මරණය කියන්නේ මොකද්ද? කර්මය ඉවර වෙලා මැරිලා යනවා. ඒ කියන්නේ මේ ජීවිත ක්‍රියාවලිය අවසන් වෙනකම් වයස අවුරුදු 90ක් 95ක් සමහර අය සිහිය ඉක්මවනකොට ඉන්නවා නේද? එහෙම වෙලා මැරිලා යනවා. ජීවිත ක්‍රියාවලිය අවසන් වෙනකම් ඉඳලා මැරිලා යනවා. ඊළඟට ආයුක්කය මරණය. ආයුෂය ඉවර වෙලා මැරෙනවා. ජීවිත ක්‍රියාවලිය ඉවර වෙලා නැත්නම් ආයුෂය ඉවර වෙලා මැරෙනවා. ඊට පස්සේ ඔය දෙකම ඉවර වෙලා මැරෙනවා. ආයුෂයයි කර්මයයි දෙකම ඉවර වෙලා මැරෙනවා. ඊළඟට උපච්ඡේදක මරණය. ආයුෂයත් තියෙද්දි කර්මයක් තියෙද්දි හදිසියෙන උපද්‍රවයකින් මරණයටපත් වෙනවා. දැන් අපි සම්මතයේ ජීවත් වෙනකොට අපි එහෙම මරණ දැකලා තියෙනවා. අපේ මරණය කොහොම වේද කියන්නේ අපි දන්නේ නැහැ. මොකද්ද? ආයුක්කේ මරණ කියන්නේ ආයුෂ ගෙවිලා මැරිලා යනවා. ඊළඟට කම්මක්කේ කර්මය ඉවර වෙලා මැරිලා යනවා. ඊළඟට උභයක් කියන්නේ ආයුෂයයි කර්මයයි දෙකම ඉවර වෙලා මැරිලා යනවා. නැත්නම් ආයුෂයයි කර්මයයි දෙකම තියෙද්දි හදිසියකදී මැරිලා යන්න පුළුවන්. ඕක බුදු පියාණන් වහන්සේ පෙන්වුවායි කියලා පොතපතේ තියෙනවා. ඒක දැල් වෙන පහනකට උපමා කරලා. දැල් වෙන පහනක් තෙල් තියෙද්දි තිරය ඉවර වෙලා නිවිලා යනවා. ඒක තමයි ආයුක්කය මරණය කියන්නේ. ඊළඟට තිරය තියෙද්දි තෙල් ඉවර වෙලා පහන නිවිලා යනවා. ඒක තමයි කම්මක්කේ මරණය කියන්නේ. දැන් තෙලුත් තියෙනවා, තිරයක් තියෙනවා, හදිසියේ බාහිරින් එන හුලඟක් වගේ ඇවිල්ලා පහන නිවිලා යනවා. ඒක තමයි ඔය මරණයට පෙන්නලා තියෙන උපමාව. පැහැදිලිද? එතකොට දැන් අර උපච්ඡේදක මරණය කියන එක පැහැදිලි. දැන් ආයුක්කේ, කම්මක්කේ, උභයක්කේ මරණය පැහැදිලි. අර උපච්ඡේදක මරණය තේරෙනවද? දැන් අපේ උපමාලිකා නෝන මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාට තව ජීවත් වුණා නම් කාලය තිබුණා. නමුත් අසනීප වෙලා, ලෙඩ වෙලා තව ජීවිත කාලයේ තිබියදී මරණයටපත් වුණා. ඊටත් වඩා හදිසි අනතුරකින් හිටි ගමන් හදිසි අනතුරකින් පෙරලයන් වුණ බහුගේ දවසල අර ආපදාවලට අහු වෙලා හිටි ගමන් බැරිලා යනවා. ඒ වගේ එකක් තමයි උපච්ඡේදක මරණ කියන්නේ. බාහිර උපද්‍රවයකින් ඕන වෙලාවක මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක මේ සියලුම සත්‍යයගේ මරණය ඔන්න ඔය ආකාර 4න් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔබ හොඳට හිතලා බලන්න අපේ බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙර මේ සත්වයෝ ඉපදුන්නේ නැද්ද? ඉපදිලා ඔය ආකාරයන් 4න් එකකින් මරණයටපත් උනේ නැද්ද? ඒක බුදු කෙනෙක් කියන්න ඕනේද? ආයුක්කේ මරණය, කම්මක්කේ මරණය, උභයක්කේ මරණය, උපච්ඡේදක මරණය ඔය ආකාරයට තමයි මරණය සිද්ධ වෙන්නේ කියලා බුදු කෙනෙක් කියන්න ඕනේද? ඔබ අත්විඳිනවනේ ඒක. ඔබේ පවුලේ ඥාතීන් හිතවතුන් ඔය ආකාරයන් 4න් එකකින් තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. ඔබ අපි හැමදේනම ඔය ආකාරයන් 4න් එකකින් තමයි මරණයටපත් වෙන්නේ. ඉතින් ඕක කියන්නද බුදු කෙනෙක් පහළ වෙන්නේ? එතකොට පෙර නොඇසු විරු දහමක් වෙනවද? පොඩ්ඩක් විමසලා බලන්න. බුදු පියාණන් වහන්සේ අනුමත කළේ මේ මරණයෙන් ශනික මරණය හා සමුච්ඡේදක මරණය. අද මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේ මරණය පිළිබඳව. ඒ මරණය මේ ඉන්ද්‍රිය තුලින් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අර මරණයේදී අපිට ගිහිල්ලා ඇස් දෙකෙන් බලන්න පුළුවන් මృత ශරීරයක් ඉදිරියට ගිහිල්ලා මැරුණා කියලා මල ශරීරේ බලලා කියන්න පුළුවන් මැරුණා කියලා. නමුත් මේ ශනික මරණය, සමුච්ඡේදක මරණය ඇස් වලින් ඉන්ද්‍රිය වලින් දකින්නට බැරි මරණයක්. ඔබ දන්නවද? ඔබ උපන් තැන සිට මේ දක්වාම ආව සසර ගමනේදී ඔබ
සෑම ක්ෂණයක් පාසාම මරණයටපත් වුණා කියලා ඔබ දන්නවද? ඒ මරණය ඔබට දැනුණාද? ඒ මරණය ඔබ ඇස් දෙකෙන් දැක්කද? ඒ මරණයට ඔබ පාංශුකූල දුන්නද? ඒ මරණය සිහිපත් කරලා දානමාන ආදී පින්කම් කරාද? එතකොට මේ ඇස් දෙකෙන් දකින්න එක ඒකට කරන්නේ. මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපිට පැහැදිලි කරලා දුන්නේ අනුන් දිහා බලන්නද නැත්නම් Taman දිහා බලන්නද? මේක ප්‍රායෝගික දහමක්. අපේ සිද්ධාර්ථ උත්තමයන් ප්‍රායෝගිකව තමයි මේක අත්හදා බැලුවේ. ඒක තමයි ආර්ය පරිශ්‍රණයේ නිරුණා කියන්නේ. ආර්ය පරිශ්‍රණය කියන්නේම තමා තුළ සිද්ධ වෙන මේ ධර්මතාවයේ තේරුම් ගැනීම. දැන් ඔය තමන් කියලා හඳුන්වන්නේ කුමක්ද? දැන් ඔය හැමෝම ළඟ ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය, දිව, කය, මනස. ඇස් දෙකයි, කන් දෙකයි, නාසයයි, දිවයි, කයයි, මනසයි. මේ හයට නේද මම කියලා අපි හඳුන්වන්නේ. දැන් කාටවත් කියනවද මම කියලා? ඒ මම කියන්නේ කාටද එතකොට? මම කියන්නේ කාටද? ඉන්ද්‍රිය හයට. දැන් අනිත් කෙනා කියන්නේ මම කියලා නෑ. හැමෝම පෞද්ගලිකව තමන් හඳුන්වන්නේ මම කියලා. එතකොට දැන් මම කියන්නේ කාටද? මොනවටද? ඉන්ද්‍රිය හයට. දැන් මේ ඉන්ද්‍රිය හය ලැබුණේ කොහොමද? දැන් අපි සාමාන්‍යයෙන් බලනකොට නම් මේ ඉන්ද්‍රිය හය ලැබුණේ මව් කුසෙන් උපන් තැනින්නේ. සත්‍ය ජීවියෙක් හැටියට මව් කුසෙන් උපදිනකොට තමයි මේ ඉන්ද්‍රිය හය ලැබුණා කියලා අපි ඉතින් දැන් එතන ඉඳලම මේක පරිහරණය කරනවා. අම්මා තාත්තා කියලා දුන්න දේවල් අහගෙන වටින් පිටින් ඉගෙන ගත්ත දේවල් බාහිරින් ඉගෙන ගත්ත දේ අරගෙන මම කියලා හදා ගන්නවා. මේ මම කියලා හදාගත්තේ කුමක්ද? දැන් ඔබ ප්‍රායෝගිකව ඉන්න තැනින්ම මම ඔබට මේක පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඔබ ඉපදෙනකොටම දැනගෙන හිටියද මම ඉපදුණා කියලා? නෑ. කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? අම්මා තාත්තා කියලා දීලා. එතකොට දැන් මේ ඉන්ද්‍රිය හයක් නේ ලැබෙන්නේ. දැන් මේ ඇහැට කියන්නේ ඇහැ කියලා දැනගත්තේ කොහොමද? අම්මා කියලා දීලා. අම්මගෙන් අහගත්තේ. එතකොට ඇහැට කියන්නේ ඇහැ කියලා දැනගත්තේ අහලා. අහලා දැනගත්තේ සිතුවිල්ලකින්. ඒකට සංඥාවක් කියලා කියනවා. ඒ අයට ඉතින් මේ දහමක් තේරුම් ගන්න තියා මේ සිද්ධ වෙන ක්‍රියාවලියක් තේරුම් ගන්න බෑනේ. අපි කියන්නේ මේ ඉන්ද්‍රිය 6 තියෙන. ඒකයි මම මුලින්ම පටන් ගත්තේ ආයතන 6 ගැන. අයම සක්‍රියව තියෙන කෙනා. එතකොට ඇහැට කියන්නේ ඇහැ කියලා දැනගත්තේ අහලා සංඥාවකින්. එහෙනම් ඇහැ කියන්නේ මොකද්ද? සංඥාවක්. හොඳට තේරුම් ගන්න. කනට කියන්නේ කන කියලා දැනගත්තේ අහලා සංඥාවකින්. එහෙනම් කන කියන්නේ මොකද්ද? සංඥාවක්. නාසයට කියන්නේ නාසය කියලා දැනගත්තේ අහලා සංඥාවකින්. එහෙනම් නාසය කියන්නේ මොකද්ද? සංඥාවක්. දිවට කියන්නේ දිව කියලා දැනගත්තේ අහලා සංඥාවකින්. එහෙනම් දිව කියන්නේ සංඥාවක්. මේ කයට කියන්නේ කය කියලා දැනගත්තේ අහලා සංඥාවකින්. එහෙනම් කය කියන්නේ මොකද්ද? සංඥාවක්. මනස, හිත, විඥානය කියලා අපි අහලා තියෙනවානේ. එහෙම දැනගත්තේ අහලා සංඥාවකින්. එහෙනම් මනස කියන්නේ මොකද්ද? සංඥාවක්. දැන් බලන්න ඇහැ කියන්නේ සංඥාවක්, කන කියන්නේ සංඥාවක්, නාසය කියන්නේ සංඥාවක්, දිව කියන්නේ සංඥාවක්, කය කියන්නේ සංඥාවක්, මනස කියන්නේ සංඥාවක්. එහෙනම් මේ සංඥා හයක් නේද? දැන් මේ සංඥා හයේ එකතුවට කියන්නේ මම කියලා දැනගත්තේ කොහොමද? ඒකත් අහලා සංඥාවකින්. එහෙනම් මම කියන්නේ මොකද්ද? සංඥාවක් නේ.
දැන් පැහැදිලිද? ඊළඟට අපි ඇහෙන් දැකලා වර්ණ රූප හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම වෙන්නේ කොමකින්ද? සංඥාවකින්. එහෙනම් වර්ණ රූප කියන්නේ සංඥාව. කනෙන් අහලා ශබ්දය පිළිබඳව දැන ගැනීම වෙන්නේ සංඥාහරයි. එහෙනම් ශබ්ද රූපය කියන්නේ සංඥාව. නාසයෙන් විඳලා ගඳ සුවඳ පිළිබඳ දැන ගැනීම වෙන්නේ සංඥාවකින්. එහෙනම් ගන්ධ සුවඳ කියන්නේ සංඥාව. දිවෙන් රස නීරස විඳලා ඒක රස නීරස කියලා දැනගන්නේ හඳුනාගන්නේ සංඥාවකින්. එහෙනම් රසය කියන්නේ සංඥාවක්. මේ ශරීරයට දැනෙන පහස විඳලා ඒක පහස කියලා හඳුනාගන්නේ සංඥාවකින්. එහෙනම් පහස කියන්නේ සංඥාවක්. මේ සිතට එන සිතුවිලි අරමුණු වලට කියන්නේ සිතුවිලි කියලා නැත්නම් ධර්මතා කියලා හඳුනාගන්නේ සංඥාවකින්. එහෙනම් මම ඇතුළු බාහිර සමස්තයම මොනවද? සංඥා ජාලය. අපේ බුදු පියාණන් වහන්සේ කිව්වේ සංඥා ජාලය. මේ සංඥා ජාලයම ග්‍රහණය වෙන එකම ඉන්ද්‍රිය තමයි මනස. මේ මනෝ ලෝකය මනසින් නිර්මාණය කරගන්න සංඥා ලෝකය. මේ සංඥාමය ලෝකය ආරම්භ වුණේ මනසට සිතුවිලි උපාදානය කරන්න පුළුවන් අවස්ථාවේ ඉඳලා. එතන ඉඳලා මනසට සිතුවිලි උපාදානය කරමින් අපි මේ කාලයක් සසර ගමන සැරිසරාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ තාක් කාලයක් මොකක්ද කරලා තියෙන්නේ? සංඥා ජාලයක් දැනුමක් හැටියට මනස තුල පවත්වාගෙන යනවා. නමුත් මේ මනසට මොකක්ද වෙන්නේ කියලා විමසුවද? දැන් මම මේ සරලව පැහැදිලි කරන්නේ මේ ආර්ය පරිශ්‍රණය. ඔබ සුළු කොට හිතන්න එපා. සරලයි තමයි. නමුත් මේක තමයි අති ගැඹීර බුදු පියාණන් වහන්සේ අනාවරණය කළ පෙර නොඇසූ විරූ දහම. ඒක හොඳට තේරුම් ගන්න. සරලයි තමයි. හැබැයි තේරුම් ගත්තොත් ඔබට මේක සැහැල්ලුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන් තමයි. මේක ගැඹුරු නෑ, ගැඹුරු කරගෙන ඉන්නවා. ගැඹුරු කියන්නේ. එතකොට මේ සංඥා උපාදානය කරගෙන අපි මේ තාක් කාලයක් අනන්ත සංසාරයේ සැරිසරාගෙන මේ මොහොතට එනවා. දැන් ඔබ සිතුවිලි සංඥා ලෝකයේ සැරිසරපු වාර ගණන කියන්න පුළුවන්ද? පෙර ආත්ම කතන්දර නෙමෙයි. මේ ජීවිතේ ඔබට සංඥාවක් උපාදාන කරන්න පුළුවන් වෙච්ච ඒ මොහොතේ ඉඳලා අද මේ තැනට එනකොට ඒ සංඥාමය ලෝකය මුන්න තරම් සැරිසරුවද ඔබ තේරුම් ගත්තද? නෑ. සිතුවිලි වල සැරිසර යන ගමන තමයි සංසාර ගමන කිව්වේ. ඒක ප්‍රායෝගිකයි, න්‍යායාත්මකයි. එතකොට මේ සංඥා තුල සැරිසර යන්නේ කොහෙද? මේ මනසත් එක්ක ඇදගෙන යන ගමන. ඒක තමයි සංසාර ගමන කිව්වේ. මනසත් එක්ක ඇදගෙන යන ගමන. එතන මේ මනස කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මනස කොතනද ක්‍රියාත්මක වෙන්නේ? අපි බලමු. මනස ක්‍රියාත්මක වෙන්නේ සංඥාවක් පදනම් කරගෙන. ඒ කියන්නේ සිතුවිල්ල හට ගන්න තැන තමයි මනස හටගන්නේ. සිතුවිල්ලක් නැති තැනක මනසක් නැත. මේකට න්‍යායක් තියෙනවා, බුද්ධ න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුච්ඡති. සංඥාවක් තිබෙන කල්හි මනස තිබේ. සංඥාවක් උපදින කල්හි මනස උපදී. සංඥාවක් නූපදින කල්හි මනස නූපදී. සංඥාව නිරෝධ වන කල්හි මනස නිරෝධය. ඔන්න න්‍යාය. දැන් ඕකට තමයි ගලපන්න ඕනේ.
ඒ කියන්නේ සිතුවිල්ලක් තිබුණොත් විතරයි සිත මනස විඥානය තියෙන්නේ. සිතුවිල්ලක් නැත්තම් සිතක් මනසක් නෑ. සිතුවිල්ලක් ඉපදෙනකොට මනස ඉපදෙනවා, සිතුවිල්ල නැති වෙනකොට මේකට කියනවා නිරෝධ වෙනවා කියලා. නිරෝධ වෙනකොට මනසක් නිරෝධ වෙනවා. මම චූටි පැහැදිලි කිරීමක් කරන්නේ. දැන් මම ඔක්කොම අරගෙන කියවන්නේ දැන් මේ සංඥා ජාලයම ගන්නේ කොහටද? මනසට. දැන් මනස නමුත් ක්‍රියාත්මක වෙන්නේ එක සිතුවිල්ලක් සංඥාවක් එන තැන තමයි මනස සමුදය වෙන්නේ. සිතුවිල්ල එතනම නිරෝධ වෙනකොට මනස නිරෝධ වෙනවා. එතකොට මනසේ තමයි මේ ඇහැ කන නාසය දිව කය මනස භාගිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි ඔක්කොම මනසනේ. දැන් මනසට සිතුවිල්ලක් එනවත් එක්කම මනස ක්‍රියාත්මක වෙනවා. සිතුවිල්ල එතනම නිරෝධ වෙනකොට මනස ඉතිරි නැතිවම නිරෝධ වෙනවා. එතකොට මොනවද ඉතුරු වෙන්නේ? මොකක් නෑ කියලා තේරෙනවද? දැන් මනසෙනේ මේ ඔක්කොම සංඥා ජාලේ ක්‍රියාත්මක වෙන්නේ මනසේ. මනස ඉතිරි නැතුවම නිරෝධ වෙනකොට සමස්තයම නිවිලා යනවා. ඕක න්‍යායක්. ඒ න්‍යාය ඔබ තේරුම් ගත්තත් නැතත් ඕක වෙනවාමයි. පැහැදිලිද? ඒක තේරුම් ගන්න විතරයි තියෙන්නේ. එතකොට මේ මනසේ ක්‍රියාදාමය තමයි සිතුවිල්ලත් එක්කම මනස හට ගන්නවා. සිතුවිල්ල එතනම නිරෝධ වෙනකොට මනස නිරෝධ වෙනවා. දැන් අපි බලමු මේ මනස ක්‍රියාත්මක වෙන්නේ කොතනද කියලා. දැන් ඔබට අතීතයේ පිළිබඳව සිතුවිලි එනවා, පහළ වෙනවා. ඒ සිතුවිලි පහළ වෙන්නේ අතීතයේද නැත්නම් දැන්ද? ඒක තේරෙනවද? දැන් අනාගතයේ පිළිබඳ වේතානිද්දා ලබන මාසේ ලබන අවුරුද්දේ යම් දේවල් ආකල්පන උපකල්පන සිතුවිලි පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ ලබන මාසෙද ලබන අවුරුද්දේද නැත්නම් දැන්ද? දැන් නේද? එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න මනස ක්‍රියාත්මක වෙන්නේ අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි දැන් මේ මොහොතේ. මේ මොහොතේ මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් මම ඉස්සෙල්ලා කියලා දුන්නා නේද? දැන් මේ මොහොතේ මනස ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ එන සිතුවිල්ලට සාපේක්ෂව. පැහැදිලිද? දැන් මේ මොහොතේ එන සිතුවිල්ලට සාපේක්ෂව තමයි මනස ක්‍රියාත්මක වෙන්නේ, සමුදය වෙන්නේ. දැන් අපි හිතමු මේ මොහොතේ ආව සිතුවිල්ල පීරිසිය කියලා. පීරිසිය ඔන්න පීරිසිය බලන්න සිතුවිල්ල එන ආකාරය පීරිසිය. දැන් පී ආරම්භ වෙනවත් එක මනස ආරම්භ වුණා. පීරිසිය කියනකොට සිතුවිල්ලත් එක මනස ඉතිරි නැතුවම නිරෝධ වුණා. දැන් කො මනස ඔය න්‍යායට අනුව තමයි මෙන්න මේ මනස ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මනස ක්‍රියාත්මක වෙන්නේ දැන් මේ මොහොතේම පමණයි. මේ මොහොතේ මනස ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ සමුදය වෙන සිතුවිල්ලට සමගාමීව. දැන් මේ මොහොතේ ඉවරයි. දැන් වෙලාව 10ට විනාඩි 8ක් විතර තියෙනවා. දැන් ඔන්න 9යි විනාඩි 42යි කියන්නේ. දැන් වෙලාව 9යි විනාඩි 42යි. ඔබට ප්‍රායෝගිකව යන්න පුළුවන්ද 9යි විනාඩි 40යි කියන තැනට? පුළුවන් නම් මට ගිහිල්ලා පෙන්නන්න. හැමෝටම ඒක තේරෙනවද? ආපහු එතෙන්ට යන්න බෑ ප්‍රායෝගිකව. පැහැදිලිද? ඔබ හිතන්නේ මනසින් යන්න පුළුවන් කියලා. මනසින් යන්න පුළුවන්ද? ඔව් මනසින් යන්නත් බෑනේ. නමුත් ඒ වෙලාවේ වෙච්ච දෙයක් මේ දැන් සිතුවිල්ල සමුදය වෙන්න පුළුවන්. හැබැයි ඒ සමුදය වෙන්නේ දැන් මේ මොහොතේ. පැහැදිලිද? එහෙනම් මනසත් එතන නිරෝධයි, කයත් නිරෝධයි. ඒ නිසා ඒ නිරෝධ වෙච්ච තැනට ආයේ මතු සසරේ කවදාවත් යන්න බෑ. ඒක ගෙවිලා අවසන්. ඊළඟට දැන් 9යි විනාඩි 47යි නම් 9යි විනාඩි 50ට යන්න පුළුවන්ද ප්‍රායෝගිකව? කය අරගෙන යන්න පුළුවන්ද? හිතෙන් යන්න පුළුවන්ද? හැබැයි 9ට මෙහෙම දෙයක්
කරන්න ඕනේ කියලා සිතුවිල්ල සමුදේ වෙනවා. ඒ සමුදේ වෙන්නේ 9ද 9:45ද නැත්තම් කොතනද? මේ දැන් එතකොට ඔබට පැහැදිලි නේද? අනාගතේ ඉන්නේ නැහැ. අතීතේ නැවත එන්නේ නැහැ. ඒ දෙකම අවසන් වෙච්ච දෙයක්. දැන් සක්‍රිය කොතනද එහෙනම්? මේ දැන් මේ මොහොතේ විතරයි. මේ මොහොතේ සක්‍රිය වෙන්නේ එකම එක සිතුවිල්ලක් මෙතන සමුදය වෙන තැනම මනස සමුදය වෙනවා. සමුදය වෙන සිතුවිල්ල සමුදය තුලම නිරුද්ධ වෙනකොට මනසත් ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. දැන් මේ මොහොත තියෙනවද? නෑ. ඔන්න ඔය වගේ මොහොතවල් කෝටි ප්‍රකෝටි අසංකේයයක් අපි මරණයටපත් වෙලා තියෙනවා. ඒ මරණය ඔබ අත්විඳා. නමුත් ඔබ දන්නවද? ඒකට බයක් දැනුණාද? බයක් දැනුනේත් නෑ. මේ ප්‍රායෝගිකව අත්විඳ මරණය. ඒක දන්නේත් නෑ. ඒකට බයකුත් නෑ. ඒ වෙනුවෙන් ඔබ යමක් කරෙත් නෑ. ඔබට ඒක දැනුනේත් නෑ. නේද? දැන් හැමෝම මේ මෙතන ජීවත් වෙන හැමෝම වයස සාමාන්‍යයෙන් මේ පොඩි පුතාලා ඇරෙන්න අනිත් අය ඔක්කොම අවුරුදු 35 40නේ. එතකොට ෂණ කීයකින් බැරිලා තියෙනවද? ඔන්න ඕක තමයි බුදු පියාණන් වහන්සේ ශනික මරණය කියලා පැහැදිලි කරලා දුන්නේ. දැන් ඔබ මෙතෙන්ට සම්බන්ධ වෙච්ච මොහොතේ ඉඳලා මේ මොහොත දක්වා ශනිකව කී වාරයක් නම් මෙතන මරණයටපත් වුණාද? ඔබ ඒක අත්විඳා දන්නවද? ඔබට ඒකට බයක් ඇති වුණාද? දැන් කිසිම ගාණක් නැහැ. නමුත් අර සම්මතේ මැරෙනවා කියනකොට මැරෙන්න ඉස්සලා මේක කරන්න ඕනේ මේවා ඉවර කරන්න ඕනේ. දැන් මෙතන මේ ශනිකව මැරීගෙන යනවා. ඒ වෙනුවෙන් කිසි දෙයක් නැහැ. අර සම්මතේ මේ ඉන්ද්‍රිය අක්‍රිය වෙන තැනට මරණයටපත් වෙනකම් බොහෝ දේවල් කරන්න දඟලනවා. මෙන්න මේ ශනික මරණය බුදු පියාණන් වහන්සේ අනුමත කරේ. මෙන්න මේක දැක ගන්න හිස ගිනි ගත්තේ ඒ ගින්න නිවා ගන්නට කොහොමද යොහුසුළු වෙන්නේ? ඒ තරම් ඉක්මන් වෙන්න, අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව මෙන්න මේ ධර්මතාවය තේරුම් ගන්න, තේරුම්ගෙන මෙන්න මේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරලා බලන්න. දැන් ඔන්න ඔබට කරන්න තියෙන එකම දේ. ඔබ මෙච්චර කාලයක් ඔක කරෙත් නෑනේ. කෙරුණානේ. ඉදිරියටත් ඔක කෙරෙනවා. ඔය ශනිකව මරණයටපත් වෙන එක ඉදිරියට කරනවා. ඒක ඔබ තේරුම් අරගෙන මේ මොහොත තුල සිහියෙන් ඉන්න. මේ මරණය මේ මොහොතේ එතනම මරණයටපත් වෙනවා කියන එක දැක ඉන්න සිහිය පවත්වන්න. එතකොට මොකද්ද මේ මරණයටපත් වෙන්නේ? කියන්න බලන්න මොකද්ද මේ මරණයටපත් වෙන්නේ? ඔව් සිතුවිල්ලත් එක්ක මනස. දැන් මම පැහැදිලි කරන්නේ ඇහැ කන නාසය දිවකයි මනස කියන්නේ සිතුවිලිනේ. මම කියන්නේ සිතුවිල්ලක්නේ. එතකොට මේ මොහොතේ පච්චුප්පන්න මොහොත කියලා තමයි බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දුන්නේ. පච්චුප්පන්න මොහොත කියන්නේ මොකක්ද? පච්චුප්පන්න මොහොත කියන්නේ දැන් මේ ක්‍රියාත්මක මේ සක්‍රිය මොහොත. දැන් මේ මොහොතට. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම කියන්නේ මොකද්ද? ඔව්. හැමෝම දැනගෙන ඉන්නේ ඒක හේතුවක් නිසා ඵලයක්. හේතුඵල. හේතුඵල ධර්ම කියන්නේ මොකද්ද? ඔය මම ඉස්සෙල්ලා කියපු දේ මොකද්ද? ඇහැ කන නාසය දිව කය මනස. මේක ශනිකව මැරෙනවත් එකම ඊළඟ ශනේ නැවතත් උපදිනවා. ආයෙත් එකෙනෙහිම මැරෙනවා. මැරිලා එතනම උපදිනවා. මේ ශනික උපත මරණය කරන්නේ කවුරුවත්ද? කවුරුවත් කරනවද නැත්නම් මම කියන කෙනා කරනවද? නෑ, ඒක කෙරෙන ක්‍රියාවලිය. ඒක නිසා තමයි හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාවලියක් මෙන්න මෙතන සිද්ධ වෙනවා. ඒ හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාවලිය එතනම බිඳිලා
ශූන්‍ය වෙනවා. ඔන්න ඔය ටික තේරුම් අරගෙන මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන ධර්මතාවය තේරුම් අරගෙන අවබෝධයෙන්ම මෙන්න මේ මරණය ශනිකව මැරෙන ආකාරය අත්විඳ මේකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ඒක තමයි බුදු පියාණන් වහන්සේ අනුමත කළ මරණය. මොකද්ද? ශනික මරණය. ඔන්න ඔය ශනික මරණය සෑම පච්චුප්පන්න මොහොතකම සිහියට අවදි වෙලා ප්‍රඥාවෙන් දැක යන්න පුරුදු කරන ප්‍රඥාවන්තයා මේ සියලු භෞතික වැඩ කටයුතු කරගෙන යමින්ම මෙන්න මේ සිද්ධ වෙන න්‍යාය ධර්මයේ තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන මේ ශනිකව මැරෙන බව දැක යන ප්‍රඥාව අවදි වුණාට පස්සේ ඒ ප්‍රඥාවන්තයාගේ ආධ්‍යාත්මය නිරන්තරයෙන්ම ශූන්‍යතාවෙන්ම පවතිනවා. ඒක හිතලා කරන එකක් නෙමෙයි. මේක තේරුම් අරගෙන සෑම පච්චුප්පන්න මොහොතක්ම නිරෝධ වෙන බව දැක යන ප්‍රඥාවටම අවදි වෙලා ප්‍රඥාව ආධ්‍යාත්මය තුළ ස්ථාවර වෙනවා. එතකොට මේ ප්‍රඥාවන්තයාගේ ඇතුළාන්තයේ නිරන්තරයෙන්ම ශූන්‍යතාවෙන් පවතිනවා. ඔන්න ඔබම ඉන්න අවස්ථාවක අනපේක්ෂිත ශරණයකදී මේ පෙනෙන දැනෙන ඇහෙන මේ ක්‍රියාවලිය කෙරෙනවා ඇතුලෙන් පිළිගන්නේ නැති ස්වභාවයක් තියෙනවා. අන්න එතනදී මමෙක් නැතුව කරවන්නේ නැතුව ක්‍රියාවලියක් බවට පත් වෙනවා. කරවන්නේ නැති ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියේදී පේන ඇහෙන දැනෙන ඔක්කොම ක්‍රියාත්මකයි. හැබැයි ඒක මේ මොහොතේ ක්‍රියාවලිය ශූන්‍ය වෙන බව තමයි ප්‍රඥාවෙන් දකින්නේ. එහෙම ඉන්න අවස්ථාවක මේ මොද්දට මේ ක්‍රියාත්මක වෙන මේ ආයතන හයට දැනිනම මේක නැත්තටම නැති වෙලා මහා ශූන්‍යතාවේ බවට පත් වෙනවා. අන්න ඔතන තමයි බුදු පියාණන් වහන්සේ සමුච්ඡේදක මරණය කියන දෙන්නේ. ජීවත් වෙලා සිටියේදී සම්පූර්ණයෙන්ම මරණයටපත් වෙනවා. ඒක තමයි සමුච්ඡේදක මරණය කියන්නේ. එතකොට ඒ මරණයට විවර වෙනවත් එක්කම ඊළඟ ශරණිය නැවතත් අසුරු සැනක වේගෙන් ආයෙත් අර ක්‍රියාවලියත් එක්ක නැවත සම්බන්ධ වෙනවා. නමුත් ඒ මහා ප්‍රඥාවන්තයාගේ ආධ්‍යාත්මය තුළ සදාතනික පවතින ඒ ශූන්‍යතාවයේ තමයි එතනින් පස්සේ විවර වෙන්නේ. ආයේ ඒ ප්‍රඥාවන්තයා කවදාකවත් මේ ක්‍රියාවලියට මම කියලා පිළිගන්නේ දෘෂ්ටියකට වැටෙන්නේ. ඒක තමයි සමුච්ඡේදක මරණයටපත් වුණාට පස්සේ එතන සත්‍යේ කුජලයේ මමෙක් ලෝකයක් හැටියට කවදාකවත් ඒ ප්‍රඥාවන්තයා පිළිගන්නේ නැහැ. නමුත් ක්‍රියාවලියම පරිහරණය කරනවා. ඒ ක්‍රියාවලියට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, රැවටෙන්නෙත් නැතුව අවේදිත වූ, නිරාමිස වූ, අකාලික වූ, අජරාමර වූ සදාතනික සුවයට ඉවර වෙලා මේ භෞතික ක්‍රියාවලියට මුහුණ දෙනවා. එතනින් පස්සේ තමයි කිසිම ඇලීමක්, ගැටීමක්, රැවටීමක් නැතුව මේ ලෝකෙට මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ. ඒක නිසා මෙන්න මේ ශනික මරණය ඔබ අත්හදා බලන්න. ඒ අත්හදා බලන්න නම් ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ න්‍යායට හැම වෙලාවෙම ගලපන්න ඕනේ. එහෙම ගලපා බලමින් ප්‍රඥාව අවදි වුණොත් සමුච්ඡේදක මරණය ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කරගන්න පුළුවන්. ඕක තමයි බුදු පියාණන් වහන්සේ පෙර නොයසූ විරෝධ ධර්මයේ හැටියට ඉදිරිපත් කළේ. අපි බලමු දැන් උන්වහන්සේ දැන් අර ගුරුවරු ළඟ භාවනා කරලා ධ්‍යාන වඩලා ඒ සියල්ලම අතහැරලා දාලා ගයාවේ බෝධි මූලයට ගිහිල්ලා උන්වහන්සේගේ මනස පිළිබඳ පරිශ්‍රණයක නියැලුණා. කොහොමද මේ මනස ක්‍රියාත්මක වෙන්නේ කියලා උන්වහන්සේ විමසලා බැලුවා. දැන් මේ කායික දුක, කායික වේදනා දැනෙන්නේ කොහාටද? මනසට. දැන් මැරිච්ච මලකඳ කැපුවට මොනවා කරත් දැනෙන්නේ නැනේ. ඇයි දැනෙන්නේ නැත්තේ? මනස නැති නිසා. එහෙනම් මේ කායික වේදනා දැනෙන්නේ මනසට. මානසික වේදනා දැනෙන්නේ මනසට. එහෙනම්
මනසේ නිදහස් වුණොත් කායික වේදනක් නැහැ, මානසික වේදනක් නැහැ. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න නම් නිදහස් වෙන්න ඕනේ කොතනින්ද? මනසේ. ඔන්න සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තදී. මනස පිළිබඳව උන්වහන්සේ ලොකු ගවේෂණයක් කළා. ගවේෂණය කරගෙන යනකොට තේරුණා මේ කායික වේදනා දැනෙන්නේ මනසට. මානසික වේදනා දැනෙන්නේ මනසට. එහෙනම් මේ සියලුම දුක දැනෙන්නේ මනසට. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න නම් මනසෙන් නිදහස් වුණොත් සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ මනස පිළිබඳ පරිශ්‍රණය කළා. මේ මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සංඥා පදනම් කරගෙන සංඥාවෙන් සංඥාවට මනස ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ සංඥාවෙන් සංඥාවට මනසත් එතනම නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙන බව කවදාවත් උන්වහන්සේ තේරුම් අරගෙන හිටියේ නෑ. පරිේශණයේ නියුණාම තමයි තේරුනේ. ඒ නිසා උන්වහන්සේ සෑම මොහොතක් පාසාම මනස එතනම අවසන් වෙන බව දැක ඉන්න පුරුදු කරා. ඕක තමයි දුෂ්කර ක්‍රියාව කියලා ඔය පතපොතේ හඳුන්වන්නේ. ඇත්තටම මේක පහසෙන් කිව්වට පහසු දෙයක් නෙවෙයි. ඒ මනස ඇදගෙන යනවා පුරුද්දට. ඒක නිසා උන්වහන්සේ මන සිහිනුවරට අවදි වෙලා මේ මොහොතට අවදියෙන් හිටියා. මනස එතනම අවසන් වෙනවා දෙක. කාලයක් යනකොට උන්වහන්සේට ලොකු සහනයක් දැනුණා. සිද්ධාර්ථ උත්තමයට ලොකු සහනයක් දැනුණා. පෙර තිබුණු බර ගතිය නැති වෙලා ලොකු සැහැල්ලුවක් දැනුණා. දැන් මනසත් එක්ක ඉදිරියට ඇදිලා යන්නෙත් නෑ. මනස තුල ගිලෙන්නෙත් නෑ. සිද්ධ වෙන දේ දිහා බලාගෙන හිටියා. ඕගතරණ සූත්‍රය කියන්නේ පිහිටාද නොසිට වෑයම්ද නොකර ඕගය තරණය කරා. කියන්නේ මනසත් එක්ක ඇදිලා යන්නෙත් නෑ. මනස තුල ගිලුනේත් නෑ. වෙන දේ දිහා බලාගෙන හිටියා. සිහිනුවණින් තමයි බලාගෙන ඉන්නේ. එතකොට මනස එතනම අවසන් වෙනවා. අවසානයේ තමයි සෑම මොහොතකම උන්වහන්සේගේ ප්‍රඥාවට අවබෝධ වුනේ. ඒ නිසා මනසේ ශූන්‍යතාවය දෙක ඉන්නකොට සිද්ධාර්ථ උත්තමයාගේ කිසිම සම්බන්ධයක් නැතුව මම කියන දෘෂ්ටිය ගැලවිලා මනසේ ක්‍රියාවලිය බවටම පත් වුණා. දැන් මේ මනසේ ක්‍රියාවලියට තමයි මම දැක්කා, මට ඇහුණා, මට දැනුණා, මට හිතුණා කියලා දෘෂ්ටිය දාගන්නේ මනසේ ක්‍රියාවලියට. දැන් සිද්ධාර්ථ උත්තමයාගේ කිසිම සම්බන්ධයක් නැතුව මනසේම කෙරෙන ක්‍රියාවලිය බව උන්වහන්සේ උත්තරටම තහවුරු කරගෙන ඒ අවබෝධය තුළ මේ මනසට සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්න ප්‍රඥාව අවදි වුණා. නමුත් උන්වහන්සේට පෙනෙන එක, ඇහෙන එක, දැනෙන එක, හිතෙන එක ඒක නැවතුන්නේ. ඒක ක්‍රියාවලිය හැටියට සිද්ධ වුණා. එහෙම සිද්ධ වෙන සංසිද්ධියත් මේ මොහොතේ අවසන් වෙන බව දෙක ඉන්නවා. නමුත් මේ ක්‍රියාවලිය උත්තරට සිද්ධ වෙනවා. උන්වහන්සේ ඒ දිහාම ප්‍රඥාවෙන් බලාගෙන ඉන්න එක අවස්ථාවක, පුත අවදියෙන් ඉන්න අවස්ථාවක සිද්ධාර්ථ උත්තමයාගේ ඇහැ කන නාසය දිව කය මනස එක ක්ෂණයකදී දැනිලම නැත්තටම නැති වෙලා ගියා. දැන් අර විරෝධ වෙනවා බලන්න එතන ප්‍රඥාවකුත් නැහැ, අර ක්‍රියාවලියක් නැහැ, සමස්තයම නැත්තටම නැතිලා මහා ශූන්‍යතාවයේ බවට පත් වුණා. එතන දකින්න දෙයක් නැහැ, දකින්න කෙනෙක් නැහැ. අසූ සැනක වේගෙන් නැවතත් සිද්ධාර්ථ උත්තමයාට සමුදේ වුණා. එතකොට තමයි උන්වහන්සේ ආශ්චර්යයි අද්භූතයි. මේක කෙනෙකුට කියලා විශ්වාස කරන්න බැරි දෙයක්. මීට වසර 35කට ඉහතදී සුද්ධෝදනට දාව මායා කුසෙන් බිහි වුණු සිද්ධාර්ථ එක දිගට අවුරුදු 35ක් ජීවත් වුණා. ගයාවේ බෝධි මූලයේදී එක ක්ෂණයකදී මරණයට පත් වුණා. බැරිලා එකෙනෙහිම නැවත ඉපදුණා. ඒ ඉපදුනේ මව් කුසකින්ද? මව් කුසකින් ඉපදුණා නෙමෙයි. මව් කුසකින් ඉපදෙන්න නම් කාලයක් යනවා. මාස 7-8-9ක් යනවානේ. මෙතන එක ක්ෂණයකදීනේ. එහෙනම් මේ මව් කුසකින් ඉපදුණා නෙවෙයි.
මව් කුසකින් ඉපදුනා නෙවෙයි නම් මේ ඇස කන නාසය දිව කය මනස කියන්නේ සතෙක්ද? සතෙක් නෙමෙයි. ඉන්ද්‍රිය පද්ධතියක් නෙමෙයි. ඉන්ද්‍රිය පද්ධතියක් තමයි මව් කුසෙන් උපදින්නේ. ඒක කාලයකට අහු වෙනවා. මෙතන මේ එක ශරණයකට ඉපදුනේ. ඒක මව් කුසකින් ඉපදුනා නෙවෙයි. මව් කුසකින් ඉපදුනා නෙවෙයි නම් මේ ඉන්ද්‍රිය පද්ධතියක් නෙමෙයි. ඇස කන නාසය දිව කය මනස කියන්නේ සතෙක් නෙවෙයි. උන්වහන්සේ උකට తాවකාලික නමක් දාගත්තා. මොකක්ද? හේතු ප්‍රත්‍යයන්. එහෙනම් මේ ඇස කන නාසය දිව කය මනස කියන්නේ මොනවද? හේතු ප්‍රත්‍යයන්. මෙන්න මේ හේතු ප්‍රත්‍යයන් තමයි ශනිකව උපදිනවා. එකිනෙහිම මරණයටපත් වෙනවා. ශනිකව උපදිනවා. එකිනෙහිම මරණයටපත් වෙනවා. කවුරුවත්ද කරන්නේ? කරවන්නේ නැතුව කෙරෙන ක්‍රියාවලියක්. ඒක තමයි බුදු පියාණන් වහන්සේ අර මහා ශූන්‍යතාවයට විවර වෙනකොට සමස්තේ ශූන්‍යතාවයේ බවටම පත් වුණා. එකිනෙහිම නැවත ක්‍රියාවලියත් එක්ක නැවත සම්බන්ධ වුණා. එතකොට උන්වහන්සේ මෙන්න මේ ලෝකේ ශූන්‍යතාවය, ලෝක නිරෝධය ප්‍රත්‍යක්ෂව දකින්න නම් මෙන්න මේ තුලින් උන්වහන්සේ తాවකාලික දහමක් හැදුවා. අවිද්‍යාව තුලින් දහමක් තාවකාලිකව හැදුවා. ඒකට තමයි කියන්නේ සකසා දේශනා කළ දහම් පහුර. මොකද්ද? පටිච්ච සමුප්පාදේ නොව චතුරාර්ය සත්‍ය ධර්මය. මේක තාවකාලික පහුරක් හැටියට භාවිතා කරන්න, මේ සසර ගඟ තරණය කරන්න. මේක ගඟක් වගේ ගලාගෙන යන්නේ. මේ හිංකණෙන් නාසයෙන් දිවෙන් කයින් මනසට එන සිතුවිලි තොර තෝංචයක් නැතුව ගලාගෙන යනවා. ඒක තමයි උනාගේ සසර ගඟ කියලා උපමා කරලා පෙන්නන්නේ. මේ සසර ගඟට මෙන්න මේ පහුරත් එක්ක සසර ගඟට පහුර දාගෙන නිකන් ඉන්නද කිව්වේ? දැන් උඩුගම් බලාගෙන යාත්‍රා කරන්න කිව්වා. දැන් මේ පහළට ගලන එක කොහොමද උඩුගම් බලාගෙන යාත්‍රා කරන්නේ? නිවැරදිව මේක තේරුම් ගන්න ඕනේ. මෙච්චර කාලයක් ඇහැට අනුව ගියා, කනට අනුව ගියා, නාසයට, දිවට, කයට, මනසට අනුව ගියපු ගමන. ඒක තමයි අනුසෝතගාමි පටිපදාව. එහෙනම් ඔබ මේ තාක් කාලයක් ගිහිල්ලා තින්නේ සසර ගඟේ පහළටද නැත්නම් උඩුගම් බලාගෙන? පහළට ගලාගෙන ගියේ. දැන් පහුරක් සකසලා දීලා තියෙනවා తాවකාලිකව. මේ පහුරට නැගලා ප්‍රඥාව නම් වූ හබලෙන් දියක් කර කර උඩුගම් බලාගෙන යන්න. උඩුගම් බලාගෙන යාමේදී ඇස අනුව යන්නේක, කන අනුව යන්නේක, නාසය අනුව යන්නේක, දිව අනුව යන්නේක, කය මන අනුව යන්නේක නවත්තලා උඩුගම් බලාගෙන යනකොට දකින්න වර්ණ රූපේ එතනම නිරෝධය දකිනවා. ඇහෙන ශබ්ද රූපේ එතනම නිරෝධය දකිනවා. දැනෙන ගන්ධ රූපේ එතනම නිරෝධය දකිනවා. දැනෙන රස රූපේ එතනම නිරෝධය දකිනවා. දැනෙන ස්පර්ශ රූපේ එතනම නිරෝධය දකිනවා. එතකොට මනසත් එතනම නිරෝධ වෙනවා. ඒ නිරෝධය දැක යන්න සිහි නුවණ අවදි කරගෙන උඩුගම් බලාගෙන යාත්‍රා කරනවා. මේක ලේසි නෑ කිව්වට පුරුද්දට ඇදගෙන යනවා. ඇදගෙන යනකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ නිරෝධය දකින්න. ආයත් නිරෝධය දැක සිහිය පවත්වාගෙන ඔබ ඔය කරන කියන වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. නිරත වෙනකොට ආයත් පුරුද්දට ඇදගෙන යනවා. ආයෙ මතක් වෙනවා. මතක් වෙන තැන ඉඳලා ආයත් නිරෝධය ගුරු කරනවා. මෙන්න මේ ගුරු කරන එක තමයි හරිම අමාරු. අමාරුවෙන් හරි ඉස්සෙල්ලා ආයාසයෙන් පුරුදු කරලා පුරුද්දටම මේක નિરાයාස වෙනවා. එහෙම નિરાයාස වෙනකොට අර තිබ්බ බරගතිය නැති වෙලා සැහැල්ලු වෙලා ආධ්‍යාත්මයේ නිරන්තරයෙන්ම නිවිලම පවතිනවා. එතකොට තමයි අර මම කියන දෘෂ්ටිය ගැලවිලා මනසේම ක්‍රියාවලිය බව හොද්දටම අවබෝධ වෙනවා. එහෙම ඉන්න අවස්ථාවක එදා ගයාවේ බෝධි මූලයේදී සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට වෙච්ච අත්දැකීමම මේ අයට
අත්විඳලා ප්‍රත්‍යක්ෂවම ඒ නිවන් සුවය සාක්ෂාත් කරගන්න ඔබට දක්ෂතාවය තියෙනවා නම් ඒ හැකියාව තියෙනවා නම් ඔබට නිවන ප්‍රත්‍යක්ෂව සාක්ෂාත් කරලා මේ ජීවිතේම ඒ සුන්දර සුවය අත්විඳින්න පුළුවන්. එහෙනම් එදා ගයාවේ බෝධි මූලයේදී උන්වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරලා අමා මහ නිවන සාක්ෂාත් කරලා තාවකාලික පහුරක් සකස් කරලා මේ ඉන්න අනුවණයන්ගේ නුවණ අවදි කරගන්න තමයි මේ සකසා දේශනා කළ දහම් පහුර භාවිතා කරන්න කිව්වේ. හැමෝම ප්‍රඥාවන්තයෝ නෙමේ, ප්‍රඥාව වැහිලා තියෙන්නේ. ඒක මලකඩ කාලා තියෙන්නේ. ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ ප්‍රඥාව මතු කරගන්න. මතු කරගන්න දක්ෂ වුණොත් ඔබට මෙන්න මේ නිවන මේ ජීවිත කාලයේම අත්දකින්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි, න්‍යායාත්මකයි. බුදු පියාණන් වහන්සේගේ ධර්මය සම්දිට්ඨිකයි. සම්දිට්ඨිකයි කියන්නේ දැන් මේ මොහොතේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලිකයි. කාලයකට හසු නොවන දහම. ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට මේ යථාර්ථය ප්‍රත්‍යක්ෂව අත්දකින්න පුළුවන්. අකාලිකෝ ඒහි පස්සිකෝ මේ දැන් දකින්න පුළුවන් නම් මේ මොහොතට ඇවිල්ලා බලන්න එව බලව ඕපනයිකෝ තමා තුළට පමුණුවාගෙන ඕපනයිකෝ පච්චත්තම් වේදිතකෝ ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙනම් එවන් දහමක් තමයි අපිට අපේ බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට අනාවරණය කරලා දුන්නේ. ඒක ඒ දහම පෙර නොඇසූ විරු දහමක්. එහෙනම් අර මේ තාක් කාලයක් කරපු දහම අපි පිළිපැදගෙන ගියා කියලා අපිට කවදාවත් දුක නිවුණාද? දුක අවසන් වුණාද? අර ලෝකෝත්තර සුවය අත්විඳින්න හැකියාව තියෙනවද? නැහැ. ඒක නිසා අපි මේ ලෝකයෙන් එතර වීම අපි අහලා තියෙන ලෝකයෙන් එතරව ලබන නිර්වාණ සාන්තිය ලැබේවා කියනකොට සාදු සාදු කියනවා. හැබැයි අපි හැමදාම ලෝකයේ තුලමයි. මේක භෞතිකව නෙමෙයි. මේක තේරෙන්නේ ලෝකයේ තුලම ඉඳලා ලෝකයෙන් එතර වෙනවා කියනකොට සාදු සාදු කියනවා. නමුත් මේක ප්‍රායෝගිකව තමා තුළින් මෙන්න මේ අවබෝධය ලබා ගන්න නම් බුදු පියාණන් වහන්සේ උපදේශයක් දෙනවා. මේ නිර්වාණ ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන්න, මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මුලින්ම හොයාගන්න ඕනේ කල්යාණ මිත්‍රෙක් කියලා. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය උන්වහන්සේ හඳුන්වලා දෙනවා. දුක දන්න කෙනෙක්, දුක දැක්ක කෙනෙක්, දුකේ සමුදය දන්න කෙනෙක්, දුකේ සමුදය දැක්ක කෙනෙක්, දුකේ නිරෝධය දන්න කෙනෙක්, දුකේ නිරෝධය දැක්ක කෙනෙක්, දුක නිරෝධ වීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගය දන්න කෙනෙක්. එම මාර්ගයේ ගමන් කොට මේ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂවම සාක්ෂාත් කර කෙනෙක්. එයා තමයි කල්යාණ මිත්‍රයා. කෙටියෙන්ම කිව්වොත් කවුද මේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන දැක ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබපු කෙනා. එයා තමයි දුකෙන් නිදහස් වූ කෙනා. ඒ දුකෙන් නිදහස් වෙච්ච කල්යාණ මිත්‍රයෙකුගෙන් තමයි මේක අහලා අධ්‍යයනය කරන්න කිව්වේ. එහෙම අධ්‍යයනය කිරීමේදී උඩට තේරෙනකම් පිළිගන්න පුළුවන් වෙනකම් මේක අහන්න, අධ්‍යයනය කරන්න, පිළිගන්න පුළුවන් වෙච්ච දවසට ප්‍රතිපදාවේ යෙදෙන්න. ප්‍රතිපදාව තමයි මේ මොහොත. අතීතයේ ගෙවිලා ඉවරයි, අනාගතය ඇවිල්ලා නැහැ. මේ මොහොතේ සිතුවිල්ලත් එක්කම මනස සමුදය තුලම විරෝධ වෙන බව සිහි නුවණින් දැක යන ප්‍රතිපදාවේ නියෙන්න. ඒකම ප්‍රතිපදාවේ නියෙනකොට මේ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂව අත්දකින්න. එහෙනම් නිර්වාණය අධියර 3කින් සම්පූර්ණ කරන්න ඕනේ. පහසු දෙයක් නෙමෙයි. පරියප්ති, පටිපත්ති, පටිවේදනය. දැන් පරියප්ති ශාසනය ඔබ අධ්‍යයනය කිරීම. ඊළඟට පටිපත්ති ශාසනය නම් ප්‍රතිපදාවේ නියැලීම. පරියප්ති, පටිපත්ති, පටිවේද ශාසනයට නම් නිර්වාණය ප්‍රත්‍යක්ෂව සාක්ෂාත් කරගන්න ඕනේ. එහෙනම් ඔබට ඒ අනදි අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබට සැක සංකා ඇති මොනවද මේ මෙහෙණින් වහන්සේ කියන්නේ අපිට නම් එහෙම එකක් අහලා නැහැ. නිවන මේ ජීවිතේ සාක්ෂාත් කරන්න බෑ. අපි මෙච්චර කාලයක් ඉගෙනගෙන තියෙන්නේ අපි ටික ටික පෙරම් පුර යන්න ඕනේ.
එහෙම කියලා ඔබට සැකසංක ඇති වෙනව ඇති. ඒක සාධාරණයි. මොකද ඔබ මේ තා කාලයක් ආපු ගමනත් එක්ක එහෙම සැකසංක පහළ වෙනවා. අපිත් ඔතන හිටියා. නමුත් ඔබට මම මේ ප්‍රකාශය කරන්නේ මට ඔබගේ ගෞරව සම්මාන ගන්න නෙමෙයි. මම ඔබ හිටිය තැනම හිටිය කෙනෙක්. මම මේ මනස පිළිබඳව අධ්‍යයනය කළා බොහෝ කාලයක්. අධ්‍යයනය කරලා මේ මනසට තමයි මේ සියලුම දුක දැනෙන්නේ කියන එක තේරුම් ගත්තා. මනසෙන් නික්මුණොත් දුකෙන් නික්මෙන්න පුළුවන් කියන එක තේරුම් ගත්තා. බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න අනුගමනය කළේ මොකක්ද කියන එක හරියට හොයලා බලලා ඒ පරිේශණයේ නියැලුණා. කාලයක් තිස්සේ මේ මනස පිළිබඳව අධ්‍යයනයේ නිරත වෙලා ඉන්නකොට ඒක පැහැදිලි වුණා මේ මනස එක මොහොතක්වත් පවතින දෙයක් නෙමෙයි කියලා. මනස සිතුවිල්ලෙන් සිතුවිල්ලට එතන වේගයෙන් අවසන් වෙනවා. ඒ අවසන් වෙන බවම දැක ඉන්න ප්‍රඥාවට අවදි වුණා. ඒ ප්‍රඥාවම අතුලාන්තේ ස්ථාපිත වුණා. මම කියන කෙනා නැතුව ගිහිල්ලා මේක මනසේම ක්‍රියාවලිය බවට පත් වුණා. ඒ ක්‍රියාවලියත් මේ මොහොතේ ශූන්‍ය වෙන බව ප්‍රඥාවෙන් දැක ඉන්න අවස්ථාවකදී මට මගේ කල්යාණ මිත්‍රයා ගුණ ගැහුණා. ඔබ අහලා ඇති. නක්කාවත්තේ අසරණ සරණ බුද්ධ පරායන උන්වහන්සේගේ පොතක් තමයි මට කියවන්න හම්බුනේ. මගේ පොත කියවනකොට මගේ ප්‍රායෝගික මේ ක්‍රියාවලියත් එක්ක පොතේ තියෙන දේ මම ගලපලා බලනකොට මගේ ආධ්‍යාත්මය තුළ සිද්ධ වෙලා තියෙන පරිවර්තනය පොතේ තියෙනවා. මට කිසිම කාලයක කිසිම කෙනෙකුගෙන් මේ ප්‍රායෝගිකව සිද්ධ වෙලා තියෙන වෙනස ඒ සංසිද්ධිය පිළිබඳව කවුරුත් කිව්වේ නැහැ. පොතේ කියවිච්ච නිසා මම ඒකේ තිබුණු ටෙලිෆෝන් නම්කෙට කතා කරා. කතා කරනකොට කිව්වා සාදු පුතේ ඔතෙන්ට තමයි එන්න ඕනේ කියලා. මම ඉතින් ගමන නිමයි කියලාවත් ගමන අපි යන්න තියෙනවා කියලාවත් ඒකෙම මට මොනවාක්වත් ගැටලු තිබුණේ අර දැනෙන සහනය සුවය නිසා එතනින් ඉදිරියට ඒකම බවටම පත් වෙලා තිබුණා. එහෙම ඉන්නකොට අනපේක්ෂිත මොහොතක මේ මොහොතට මේ ඇක්ටිව් තිබුණු මේ ආයතන හය එකපාරට ශනිකව දැනිනම නැත්තම නැති වෙලා ගියා. එතන දකින්න දෙයක්වත් නැහැ, දකින්න කෙනෙකුත් නැහැ. විදුලි වේගෙන් අසුසනක වේගෙන් නැවතත් අර තිබ්බ විදිහට නැවත ආපහු ක්‍රියාවලිය කෙරෙන්න ගත්තා. බැලුවා ආශ්චර්ය අద్భుත දෙයක්. මගේ වයස ඒ වෙනකොට අවුරුදු 42යි. ඒ 42 කාලෙටම කවදාකවත් මේ හොඳට සිහිනුවණින් අවදියෙන් ඉන්නකොට එහෙම අත්දැකීම වෙලා නැහැ. මොකද්ද මේ සිද්ධ වෙච්ච දේ? මේක එදා ගයාවේ බෝධිමූලයේදී සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ බුදු වුණා කියලා පොතේ ලියලා තිබුණාට අපිට ඒ අත්දැකීම කවදාවත් දැනුන්නේ නැහැ. මේ බුද්ධත්වයේ කියන්නේ බුද්ධියට අවතීර්ණ වෙන ශ්‍රණය තමයි මේ අත්දැකීම. එහෙනම් බුද්ධ කියන එක ලෝකේ සදාකාලිකවම තියෙන දෙයක්. සදාකාලිකවම තියෙන ජීවමානත්වය තමයි බුද්ධත්වය. මහා ශූන්‍යතාවය. ඒ සදාතනික සුවයට විවර වීම තමයි මේ උනේ. නම් බුද්ධ කියන්නේ කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි ලෝකේ පවතින පරම සත්‍ය. ඒ අත්දැකීම තමයි මේ ලැබුණේ. මේ තමයි ලෝකයෙන් ඈතර වීම, ලෝකෝත්තර වීම. මේක නේද එදා ගයාවේ බෝධිමූලයේදී බුදු පියාණන් වහන්සේ කිව්වේ සමුදයෝ තිකෝ මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි. ඒ අධ්‍යක්ීම ශනිකව සමුදේ වෙනකොට ලැබුණා. අර ශනිකව නිරෝධයේ ඒ අධ්‍යක්ීම තමයි නිරෝධෝ තිකෝ මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන මේකම නේද මේ ශනික උපත ශනික මරණය මේ දෙකේම අත්දැකීම ලැබීම නේද මේ උපත මරණය ජයගත්තා කියලා බුදු පියාණන් වහන්සේ කරලා තියෙන ප්‍රකාශයේ සත්‍යමද තහවුරුණා.
එහෙනම් මොකක්ද මේ ශනිකව ඉපදුනේ? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ. එක සිතුවිල්ල සමුදය වෙනවත් එක්කම භව වෙනවා. ඒක එතනම ශූන්‍ය වෙනවා. ඒක නොදැක්ක නිසා මෙච්චර කාලයක් ඒකට මම කියලා දෘෂ්ටියක් දාගත්තා. ඒ මම කියන සත්ව පුද්ගල දෘෂ්ටියට නේද මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන සියලු දුක්ඛ කන්දේට මුහුණ දෙන්න වෙන්නේ මේකට මම කියන දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වෙන නිසා. අනේ මේක මුන්න තමන් පැහැදිලි බොරුවත්ත මේක කියන එක තකපුරුණ. අර නිරෝධය අත්දකපු මොහොත තමයි අවිජ්ජා යප්පේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුච්ඡanti ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. එහෙනම් මේ පටිච්ච සමුප්පාදේ සමුද නිරෝධ න්‍යාය දෙකම එකවර එකතැන එකටම සිද්ධ වෙන ගැඹුරු සංසිද්ධියක්. ඒ ශනියක් එතනම ශූන්‍ය වෙනකොට ශනියක්වත් මෙතන නෑ. කාලය අභිභවා ගියා අකාලික බවට පත් වුණා කියන යථා අවබෝධයට ආවේ. ඒ පටිච්ච සමුප්පාදේ සමුදය කියන්නේ ශනික උපත. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඒ ශනික උපත කොහොමද කියලා. කොහොමද මොකද්ද? කතමාච වික්කවේ ජාති. ඒ කියන්නේ භව පත්‍ය ජාති. මොකද්ද වික්ෂුනේ භවයට පාත්‍ර වීමේ ජාතිය කියන්නේ. යහ තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති උප්පන්ති අබිනිබ්බන්ති කන්දානම් පාදුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති වික්කවේ ජාති. ජාතිය කියන්නේ මේ මොහොතේ සංඥාවක සිතුවිල්ලක උපත. මේ ඉන්න මේ පේන ස්වභාවය තුලම ඔය සත්‍යය ඉන්නා වූ ඒ පේන දැනෙන ඉන්න ස්වභාවය තුලම ඉපදෙන මොනවද? සිතුවිල්ල. ඉපදෙනවා නැවත උපදිනවා. නැවත සිතුවිල්ලක් උපදින සිතුවිල්ල එතනම නිරෝධ වෙන්න ඕනේ. නිරෝධ වෙලා නැවත සිතුවිල්ලක් උපදිනවා. ආයෙත් ඒක නිරෝධ වෙනවා නැවත සිතුවිල්ල. ඔන්න ඕක තමයි උපත කියන්නේ. එතකොට ශනිකව උපදිනවා ශනිකව මැරෙනවා ශනිකව උපදිනවා ශනිකව මැරෙනවා දෙකම එකට වෙන්නේ. දැන් එතකොට මෙතන ශනියක් පාසා ඉපදිනවා කියන්නේ ශනියක් පාසාම මරණයටපත් වෙනවා. එකම ශනේ තමයි උපතයි මරණයයි දෙකම. දැන් ඕක කවුරුවත් විසින්ද කරන්නේ? ඕක කෙනෙකුගේ සම්බන්ධයක් නැතුව සිද්ධ වෙන ක්‍රියාවලිය. මොකද්ද? ඉපදෙනවා මැරෙනවා. කවුරුත් කරන දෙයක් නෙමෙයි. ඔතන මොකද්ද වෙන්නේ? ස්කන්ධයන් භවයට පාත්‍ර වෙනවා. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් තමයි සිතුවිල්ලක් භව වෙන්නේ. එතනම තමයි ආයතන සංකල්පයක් එතනම තමයි පහළ වෙන්නේ. අන්න එතකොට අර පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ තුලින් ප්‍රපංචය හැදෙනවා. ඒ ප්‍රපංච වෙනකොට ඒක පස්වරක් 25ක් වෙනවා. 25 ආකාරයටම ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන සංකල්ප 6ක් එතන එකතු වෙනවා. එතකොට එතන 31ක් වෙනවා. ඕක තමයි සත්‍යය 31 තලයක භවගාමී වෙනවා කියන්නේ එක සිතුවිල්ලක උපතට සමුදයට අහු වෙනවා කියන්නේ 31 තලයක උප්පත්තිය ලැබෙනවා කියන්නේ. මේක මොහොතට කී වාරයක් නම් මෙතන වෙනවද? එතකොට ඒ ශනිකව ඉපදෙන තැනම මැරෙනවා. ඒ මරණය ගැන බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. කතමාච වික්කවේ මරණ.
යා තේසං සත්තානං තම්හා සත්තනිකායේ චුති චවනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලක්‍රියා කන්ධානං බේදෝ කලේබරස නික්කේපෝ ජීවිතේන්ද්‍රයස උපච්ඡේදෝ අයං උච්චති භික්ඛවේ මරණං. මොකද්ද මරණය කියන්නේ? මේ ඉන්නා වූ සත්පුද්ගල ස්වභාවය තුලම සෑම ශරයක් පාසම චුත වෙනවා. චුත වෙනවා කියන්නේ මේ පේන්නේ හිටියට මේ සමස්තයම ශූන්‍ය වෙනවා. චවනතාවේදෝ නාම රූප සංකල්පයක් ශූන්‍ය වෙනවා. අන්තරදානං මේ සමස්තයම අතුරුදහන් වෙනවා, ශූන්‍ය වෙනවා. මච්චු මරණං මරණය කියන මරණයක් මැරෙනවා. කියන්නේ ඉතිරි නැතුවම ශූන්‍ය වෙනවා, නිරුද්ධ වෙනවා. මච්චු මරණ කාලක්‍රියා කාලයේ ශ්‍රේණියකටවත් අහු වෙන්න දෙයක් නැති වෙනවා. කාලක්‍රියා කන්දහනම් වේදු ස්කන්ධයන් බිඳිලා යනවා. රූප වේදනා සංඥා සංකාර විඥානයේ ස්කන්ධය බිඳිලා යනවා. ඒ කියන්නේ ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. කන්දහනම් වේදු කලේබරස්ස නික්කේපෝ. එතකොට මලමිනියක් කලේබරයක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකත් නිරෝධ වෙනවා. ඒ කියන්නේ ඉතිරි නැතුවම ශූන්‍ය වෙනවා. කලේබරස්ස නික්කේපෝ ජීවිතේන්ද්‍රයස්ස උපච්ඡේදෝ ජීවිතේන්ද්‍රිය මේ මොහොතේ ශරීරව බැරිලා නැත්තටම නැතිනවා. ඒක ඔබ මේම හිතියට පේන්නේ නැහැ. ඕකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ශනික උපත ශනික මරණය දෙකේ අත්දැකීම තමයි ලැබෙන්නේ. ඒක නිසා තමයි උපත මරණය ජයගත්තා කියන්නේ. ඒතකොට පටිච්ච සමුප්පාදයේ සමුදය නිරෝධය තුලින් සිදුවිල්ලේ සමුද නිරෝධය ඒකම තමයි ක්ෂණික උපත මරණය. එතකොට මේ මොහොතේ සිදුවිල්ල සමුදය වෙනකොට ඒ සමුදය තුල රැඳුණොත් අන්න එතන සතා පුද්ගලයා කියන දෘෂ්ටියෙන් ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකට මූල දෙන්න වෙනවා. ඒක තමයි දුක්ඛ සත්‍ය කිව්වේ. සමුදය තුලට අහු වුණොත් දුකට වැටෙනවා. ඒක තමයි දුක්ඛ සත්‍ය. සතා පුද්ගලයා ජාති ජරා ව්‍යාධි මරණ. එතකොට මේ මොහොතේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුකටපත් වෙන්නේ කොහොමද? මේ මොහොතේ සිතුවිල්ලේ සමුදයට අහස වුණොත් ඒක තමයි දුක්ඛ සත්‍ය. නමුත් සිතුවිල්ල සමුදය තුලම නිරෝධ වෙන සමුදය සත්‍ය නිරෝධ සත්‍ය. මේ සමුදය නිරෝධය දකින්න ඕනේ මේ මොහොතේමයි. ඒක තමයි මාර්ග සත්‍ය කියන්නේ. එහෙමනම් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කොතනද? මේ මොහොතේ. සමුදය සත්‍ය මේ මොහොතේ. නිරෝධ සත්‍ය මේ මොහොතේ. මාර්ග සත්‍ය මේ මොහොතේ. පටිච්ච සමුප්පාදේ සමුදය මේ මොහොතේ. පටිච්ච සමුප්පාදේ නිරෝධය මේ මොහොතේ. ශනික මරණය මේ මොහොතේ. ශනික උපත මේ මොහොතේ. 31 තලයේම සමුදය වෙන්නේ මේ මොහොතේ. 31 තලයේ අභිභව 31 තලයේම ශූන්‍යතාවය දකින්නේ මේ මොහොතේ. එහෙනම් බුද්ධත්වයේ කොතනද? මේ මොහොතේ. එහෙනම් මායя රජ වෙන්නේ කොතනද? මේ මොහොතේ. මේක නොදකින සෑම මොහොතකදීම මායයට රජ වෙන්න අවස්ථාව දෙනවා. මේ මොහොතේ ශූන්‍යතාවයේ දකිනවා නම් අන්න බුද්ධ ගුණයට විවර වෙනවා. එහෙනම් දැන් ඔබ බුද්ධ දකින්න නැත්නම් නිවන් දකින්න වෙන කොහාට හරි යන්න තියෙනවද? ඊළඟ ආත්මයකට යන්න ඕනේද? කොතනද නිවන් දකින්නේ? මේ මොහොතේ මෙන්න මේ සංසිද්ධිය ප්‍රායෝගිකව න්‍යායාත්මකව මේ ප්‍රතිපදාව අනුගමනය කරොත් ඔබ බුදුන් දකිනවා සත්‍යයි. නිවන් දකිනවා සත්‍යයි. ඒ නිසා ඔබ මේ මොහොත පච්චුප්පන්න මොහොත නිරන්තරයෙන්ම සිහි නුවණට අවදි වෙන්න. ඒ ටික හරියට ප්‍රායෝගික කරගෙන යන්න. ඒකම කරගෙන ගියොත් ඔබට මේ අත්භවයේදීම මේ සියලු දුක් අවසන් කරලා අමා මහ නිවනින් සැනසීම ලබන්නට ඔබ භාග්‍යවන්තයෝ වෙනවා. ඒ වාසනාව උරුම කර දෙන්නට අද දවසේ මෙවන් පරමාර්ථ ධර්ම දේශනාවක් පවත්වන්නට මූලිකම හේතුව උනේ මීට වසර 3කට පෙර සදහටම මෙලවෙන් සමුගත් තුෂාන්ත අමරතුංග මහත්මයා අපේ ආදරණීය උපමාලිකා
අමරතුංග මහත්මියගේ ආදරණීය ස්වාමීන් වහන්සේ අනුපතවලා තියෙනවා. ඒ නිමිති කරගෙන තමයි අද දවසේ මෙවන් උතුම් ධර්ම දේශනාවක් පවත්වන්නට සැලසුම් කරලා තියෙන්නේ. උපමාලිකා නෝන මහත්මියගේ දෙමව්පියන් මෑදෑයින් හිතවතුන් තමන්ගේ ආදරණීය ධර්මයන් සම්බන්ධ කරගෙන ආදරණීය මෑණියන් සම්බන්ධ කරගෙන අද දවසේ මෙවන් ධර්ම දේශනාවක් පවත්වලා ඔබට මෙතෙක් කල නොඇසූ විරු ප්‍රායෝගික උතුම් ධර්ම දේශනාවකට සහභාගී වෙන්නට මඟ සලස්වා දුන්නේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් සිහිපත් කරලා එතුමාගේ ජීවත් වෙච්ච කාලයේ සිහිපත් කරලා එතුමාට කරන පුතවේදීත්වයක් හැටියට. එනිසා ඔබ මේ ධර්මයෙන් යමක් තේරුම් ගත්තා නම් එතුමාට කරන ගෞරවයක් ඒ වගේම උපමාලිකා නෝන මහත්මියට ඒ වගේම ආදරණීය දූ දරුවන්ට ඥාති හිතයිසීන්ට අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මේ ප්‍රායෝගික ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන අත්භවයේදීම මේ අමා මහ නිවනින් සැනසීම ලබන්නට මේ ධර්ම දේශනාව උපකාරක ධර්මතාවයක්ම වේවායි ආශිර්වාද කරමින් දේශනාව මෙතනින් මම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.